ඉතින් හැමදාම ඉතින් මම hi guys කියන්නේ. Hi guys, අපි අද ඇවිල්ලා ඉන්නේ. අපි අද ඇවිල්ලා ඉන්නේ බඩු ගන්න. නෑ. අපි අද ඇවිල්ලා පොඩි challenge එකක් කරන්න. ඉන්නේ අපි අද ඇවිල්ලා ඉන්නේ challenge එකක් කරන්න කිව්වම හොඳටම challenge එකක් කරනවා. අනේ අපි අද පොඩි challenge එකක් කරනවා. අපි එකට බඩු ගන්නවා ඇවිල්ලා. Hi guys. අද අපි ඇවිල්ලා ඉන්නේ පොඩි challenge එකක් කරන්න නෙමෙයි කරන්න තමයි. කරන්න එකට බඩු ගන්න ඇවිල්ලා. කරන්න එකට ඕන බඩු ගන්න ඇවිල්ලා. අපි දැනට භාගයක් විතර අරන් ඉවරයි. තේරෙනවද? ඔව් මේ භාගයක් විතර අරන් ඉවරයි. ඉතුරු ටික කියන්නේ ඉතුරු ටික ගෙදර ගිහලාම හදන්න ඕනේ. අපි එකත් වලට පින්නම. දැන් තව බොන්න මොනවාරි තව ගන්න ඕනේ. අපි එකත් බලමු. Yes. ඉතින් වෙනකම් බලන්න අපි මේක හදන විදිහක් දෙන්නවා. ඊට පස්සේ අපි මේක challenge එකට කරනවා නේ. ඔව් challenge එකට කරනවා. ඒකත් අපි පස්සේ කියන්න. මැදදී. මේ ඔව් අපි ඔක්කොම වලට ගත්තා. දැන් ගෙදර යන්න හදන්නේ. අපි ගෙදර ගිහලා හම්බෙමු. හරි ඕන්න අපි ගෙදර ආවා. දැන් ගෙදර ඇවිල්ලා එතන ගියෝ දැන් හදන්න යනවා. Yes මේක මම කලින් කපලා තිබ්බා. වර්ග දෙකකින් අපි ගත්තා. ඔව් අරගෙන සරයි. ඔව් මේකේ රෝස් මේක කොහමද අපි හිතුවේ දැන් ෆුල් සෝස් පැකට් එකම දාමු කියලා. මොකද challenge එකක් වෙන්න බෑ. challenge එක අපි එකට තව ටික වෙලාවකින් කියනවා. ඉස්සලා අපි හදාගන්නේ මේකනේ. මේක හදාගන්නේ. මේ සෝස් එක අපි මේකම දානවා. දැන් වෙන්දන්න අපි චුට්ටක් මේ සාමාන්‍යයෙන් දාන හැමෝම මේකේ පොට්ටයි දාන්නේ. ඒක අපි දන්නවා. ඒක නිසා අපි මේ ෆුල් එකම දානවා. Yes. හරි. එතකොට අපි ගන්න මේක. හදන්න යන්නේ. අපි ලොකු අක්ක නැහැ. නැහැ කියන එයා ඉන්නවා. මෙතන නැහැ. හදන්න යන්නේ. ආවතුරු ගත්තනේ. ආසාවට ගත්තනේ. ආසාවට ගත්තා. ඒක මේ මොකද chicken and cheese. බලමු ඒ කිනා වගේ cheese දෙන්න. අපි කාලයක් තිස්සේ මේ challenge එක කරන්න හිටියේ. උනාට මේ ඒක මිස්සුනා කියන්නේ හැබැයි මේ challenge එකක් නෙවෙයි. හැබැයි මීට කලිනුත් මේ රාමෙන් හැදුවා මේ චූටි දෝනිලා දෙන්නත් එක්ක. චූටි අක්කගේ. අද ලොකු දෝනිලා. අද අපිත් එක්ක අද අපි කිව්වට මෙයා මෙහෙම vlog එකකට ඉන්නේ first time මම හිතන්නේ. ඔව් මාත් එක්ක ස්ටාර්ලි නංගි නෑ මොකද නංගි ගියා පාඩම් යන්නේ ටර්ම් ටෙස්ට්. එයා ගියා පාඩම් කරන්න. ආයෙ අනිත් එකත් අපි හදනවා කියලා හිතුවානේ. දැන් ආයෙ එකක් හදලා අනිත් එක හදන්න හිටියේ දැන් වෙලාව නෑ. වෙලාව නැගෙන අපිට කණ්ඩ හදිස්සියේ මේ ටික. හරි. හොදන්න ඕනේ. දැන් හොදලා තිබ්බේ. අද එයා තමයි උයන්නේ හදන්නේ. එයා තමයි හදන්නේ. ඔව්. කිසි බලන් ඉන්නවා මං හදනවා. මම දන්නේ රෝස් එක ගොඩාක් රහයි කියලා කියනවා. මේ රෝස් කියලා ගහලා මේක තමයි මේක. ආයෙක මේක. රෝස් එක. එතකොට අමරු අනිත් එක කාබනාරා මොකක්ද එහෙම එක. ඒක මේක. කොහොම හරි ඉතින් බලමු ඉතින්. challenge එක ගැන අත්තරම කිව්වොත් අන්ත වෙරි කියලා. කරන්න තිබ්බනේ. ඔව්. වෙඩි වතුරනේ තිබ්බේ. ඔව් නෑ ඒක. පුරානේ වතුරට දැම්මේ රෝස් එක. අම්මතකුණා කියන්නේ. ඊ අදෝනියා. කවන්න. ඒ විදියට නෑ දෙනෝල් ඒ වතුර රත් වෙන ගමන් මේක අද ගත්තේ ඉතින්. කවන්නේ කවන්න. මට සෝසේජස් ටිකක් දැන් බදිමුද? ඔව් බදිමු. Fortune sunflower. තෙල් දාගන්න. පොඩ්ඩ වැඩියෙන් දාගන්න. පණ්ඩ. තෙල්. ඇත්තටම මට වඩා මෙයාලට උයන්න පුළුවන්. මෙයාගේ රසටම හදන්න පුළුවන් එකට මම පරිප්පු. මම તો කේක් කියයි. කේක් හදන්නත් පුළුවන් මෙයාට. කුකීස් හදන්නත් පුළුවන්. අයවැඩේට හදන්න පුළුවන්.
වඩ හදන්න පුළුවන් නේ ගොඩක් જાති. මට මොකද කියන්නේ? මෙයා හදනවා රහට කේක් cookies. ඔව් චීස් පැස්ටා හදනවා මෙයා. ඕඩර්ස් වල බාර ගන්නවා. හැබැයි කීක් නපොට හෝල් කරලා දීලා මේ අවන්න ගන්න මම එයා ෆ්‍රයි එකේ තමයි මේක ආයේ එහෙම තියන්නේ. ඒක චුට්ටක් එහෙම තමයි අර මැෂින් එකෙන් ගියාම මෙහෙම කරනවා හදන්න එක. මෙන්න මේ මෙහෙම තමයි තියෙන්නේ. මම දන්නේ මම හරි දීලා මම හිතන්නේ. මෙච්චර කැදේ අපිට. මම තමයි ඒව කපන්නේ. වලට පේන්නේ නෑනේ. හරි කපා ගත්තා. ඒක දැන් බලන්න ඕනේ කියන විදිහට මැද චීස් තියනවාද කියලා. බලමුකෝ. හැබැයි මේක බලලා ඒක ගන්නව නම් කන්නේ කරන්නවත් අන්න එපා අන්තිමට අපිට. අබේ පුංචි පොඩි වැඩකට ගියා. So then අපි දැන් මේක බැද ගන්න යන්නේ. පොඩ ගන්න ඒක බැද ගන්න ගියේ. Pare. Hebat ini bang. Ini ampun sabda lah ini. Hari. දැන් පෙන්නුවද පැදලා තියෙන විදිහ ඔක? ඒක පෙන්වන්නේ පැදින විදිහ නම් පෙන්වුවා මම. මේ බලන්න. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අපි දන්න මේ ඇතුලේ චීස් තියනවද කියලා. අතරම බලමු මේක අන්තිම වෙන මොකක්ද වෙලා තියෙන්නේ. මේ මා සින්දු කියන්නේ. සින්දු ලස්සනට දෙකෝ දාන්න. මම හොඳට සින්දු කියන්න පුළුවන්. දැම්මොත් බලපු කට්ටිය තේරුම් ගන්න පුළුවන් ද වේද කියලා හොඳට. බලලා හොඳට සින්දු කියනවා. හරි. දැන් අපි මේ ටික බැදගෙන අපි මේකට මෙහෙම දාගත්තා. දැන් තියෙන්නේ අපේ නූඩල්ස් දෙකම හරිනේ. ඔව් ඒක හරි. දැන් මේකට දාගත්ත අපි කුඩු එකට පවුඩර් එක. ඉතින් තමයි චීස් එක තියෙන්නේ. මියාව් මියාව් යෝ. ඉතින් දාන්නේ ඉතින් මෙහෙමයි ગેස්ට්‍රයිටිස් තියෙන කට්ටිය එහෙම කන්න එපා මෙහෙම සෝස් දාගන්නේ. විශේෂයෙන් මේ හිස් බඩ කන්න එපා මේ නූඩල්ස්. ඒක අමාරු වෙනවා. ඒක හින්දා අපේ අක්කා අපිට බතුත් කව්වලා තමයි මේ challenge එක ගන්නේ. ඊට පස්සේ ඉතින් අපිට මේ විදිහට පිරිසිදු කරගන්නත් ඕනේ. නැත්නම් අපේ අක්කා මගේ බෙල්ල. යාර තෙල් විසුණා එනටම. ඈ? ඔබේ කුඩු මේකේ අර මං හිතන්නේ මේ එකම කුඩු එකනේ. ඒක වෙනස්. අරක කාබනාරා එක. මේක spicy ramen powder. hot chicken flavor ramen. මේක කාබනෝරා. ඒ සේම් තමයි හැබැයි මම හිතන්නේ මේකේ චීස් වැඩි. අරකේ spicy level එක වැඩි. මේකනේ වැඩි.
මේවා ඩස්බින් දානවා කුට්ටු වෙන්න ඕනේ. ඔක්කොම දානවා මේකෙත් ඔක්කොම දැම්මේ. මේක ඔක්කොම දාලා කන්න. හායි කියන්නේ දේවා ඇවිල්ලා. සමාවෙන්න. මේකේ මේ වතුර වැඩිද මන්ද? දැසිලා. හායි කියන්නේ දෙන්නේ. ඒක කරලා ගන්න. ඒ මම වස් කරන්නේ අම්මගේ මෙනුනට. ඒත් මම දන්නවා පොඩි හැරි දෙයක් තිබිලා දීලා අම්මාගේ මම බැලුවේ. දැන් අපි මේ ටික ලස්සනට සර්ව් කරගන්න යන්නේ. මේක සමානව බෙදා ගන්න ඕනේ. අපි ඔක්කොම බෙදාගෙන ඔක්කොම කරගෙන ඩ්‍රින්ක්ස් ඔක්කොම අරගෙන ඔයාලව හම්බෙන්න. හරි. දැන් අපි රාමෙන් දෙකම හදලා දැන් මේ හදලා ගෙනල්ලා තියෙනවා. ඔව් හදලා ගෙනල්ලා තියෙන්නේ. සොසේජස් උත් තියෙනවා. මේක අපි මේකට දාගන්න සොසේජස්. අපි يعني කන ගමන් එක එක දාගමු. සොසේජස්. yes. හරි. එතකොට මේ ඩ්‍රින්ක්ස් මේක පුංචිට පෝටිකල් එක. ගොඩ කාලෙකින් මම මේක අප්පුවා. මා පෙප්සි කපුණු ගොඩ කාලෙකින් මම කොකා කොලා ගිය සතියේ. මේ දැන් මෙහෙමයි. මේකේ තියෙනවා රූල්ස් ටිකක්. ඒ තමා දැන් මේක කන්න පටන් ගත්තට පස්සේ මේ තරගෙන් දිනන්නේ මේක ඉස්සල්ලාම ඉවර ගන්න කෙනා. ඒ කියන්නේ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම කන කෙනා තමයි මේක දිනන්නේ. හැබැයි හදිසියෙවත් එයා කන්න පටන් ගත්තට පස්සේ එයාට මේකේ සැර ඉවස ගන්න බැරුව හරි කන්න බෑ කියලා හරි මොනවා හරි හිතිලා හරි එයාට පුළුවන් කෙලින්ම එයාට බෑ කියලා නවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් එයා හදිසියෙවත් මේ අපි ගෙනල්ලා තියෙන මේ ඩ්‍රින්ක් එක බිව්වොත් හරිද සැර ඉවස ගන්න බැරුව එයා එතනින් අවුට්. ගේම් එකෙන් අවුට් වෙනවා. එතකොට කොහොම හරි මේක ඉවර කරන්න ඕනේ fully. මේ ඩ්‍රින්ක් එක බොන්නේ නැතුව මේක සම්පූර්ණයෙන්ම ඉවර කරන කෙනා තමයි මේ ගේම් එකෙන් දිනන්නේ. හරිද? හරි. මේ තමයි ඩ්‍රින්ක්ස් දෙක. ඩ්‍රින්ක්ස් මේවා දාගන්න වෙයි. දාගමු මේ කීයක් තියෙනද එක දෙකනේ 4යි 5යි 6ක් තියෙන්න ඕනේ කියලා. මේවත් අපි දාගන්නවා. මොකද ඉවර වෙනකම් ඔක්කොම කන්න ඕනේනේ. අනේ ආයි ගෑරුප්පුවෙන් අරගෙන මොනවද හොදද? 1 2 3 4යි 5යි 6යි. ගන්න පුළුවන් වෙයිද නැහැ. සාමාන්‍යයෙන් මෙයාට කන්න පුළුවන් හොඳට මට වඩා. මේ එහෙනම් තමයි කියන්නේ කොලා. වවුනෙම එහෙම කියන්නේ. තමයි තියෙන්නේ. හරිද? මියාව්. හරි. okay. හරි start. right. ඒ වගේම සරත් දැනීගෙන එනවා. Lalalala. සැර පොඩ්ඩක් පළවෙනි ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මේකේ චීස් කෝ කියලා ඔයාලම කියන්න. කොහොමද චීස්? කන්ද? ඔව් නම ගැන ගේම් එක. නර වෙච්ච රහන. මේ අර අන්තිමට අපි හදුවේ රහන. අපිට කපටි මා බොඩේවා.
අර පළවෙනි හදට ගන්නවා. මේක නම් ගන්න. දාඩිය දානවා. මලවන්නේ මල වේලා. එනිසා වියන්දාම් චීස් නා. සෝබෙන්නේ. Wow, humming dah. Nah, පොර කරන්න බෑ. dah. මේක කන ගාව බොන්න තිබ්බොත් තමයි හොඳ ඇප්පල් එකක් ගන්න. What? Kunci kali ibarat. Lebih kali kau nol ni. Mai ke karagan dia balik hari. දනවා යන දාඩියක් දාගෙන යනවා. දාඩිය දාලා වෙලා. Aduh. Rasanya sih sos kan ini. ඒක අර මෙයා ලික්විඩ් එකක් වගේ නේද? දැනෙන්න නොදැනෙන්න ජීවිතය. Oh no. අර පොළ දාඩිය දානවා නේද? දනවා. මට බෑ. Mata bෑ. ඔතන ඉවර කරා. මං දේ ඔන්න තමයි අපේ චැලෙන්ජ් එක ඉවර වුණේ. මට බෑ. යමු. මන් දිනු. හම්බෝ. ඕකේ නේද? ආව. ජයග්‍රාහී
අම්මා මට බෑ ඒ ඔය බඩක් පිරලා වගේ cheers අම්මේ අම්මා මෙහෙම එක රහයි. හැබැයි සැරයි. සැරයි හැබැයි රසයි. yes. එහෙනම් මොකද ගන්න? අපේ දොට්ටුවක් අල්ලන්න තිබ්බනේ. අවුනේ. අපරාධේ. ටිකක් අමාරුයි. මං ගන්න ඩම්පින් අරන් දෙන්න. yes. අපි තව චැලෙන්ජ් එකක් කරමුනේ. ඔව් අපි මේ සෙන්සුරාවේ තව චැලෙන්ජ් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරිද? අනිත් එක තමයි මතක ඇතුව ලයික් කරන්න, subscribe කරන්න, share කරන්න පුළුවන් තරම්. ඕනනම් නෙමේ අතෝ ගියොත් එහෙම මේ පුළුවන් නම් තව challenges පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. තව කරන්න ඕන නම් අපි කරමු. අපි තව ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු. yes. ඔව්. පුංචි දුවලයි මෙහෙමයි. දුවලා 4 දෙනෙක් ඉන්නවා. ඔව්. එක පුතෙක් ඉන්නවා. එයා නෑ. එයා පොඩි. එයා නෑනේ එයා පොඩි. චූටි බබෙක් එයා. තාම අවුරුදු 2යිනේ. ඔව්. අවුරුදු 2යි යට. ඉතුරු අය ඔක්කොම ලොකු. ඒ කියන්නේ අපි ඔක්කොලාම එකතු වෙලා තව challenges කියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු. bye. යේ! හැබැයි මට අත්‍තරම ආවද බෑ.